බෝම්බයක් ගැහුවා. ඔය වැඳලා යන ගමන් බුදුන් දැක්ක දෙයියෝ දැක්ක වගේ දේවල් කියන්න එපයි කියලා කියහන්. 30 සමාවෙන්න දස කුටි ජාතකේ පෙන්නයි යට සාටකේ අපච්චි කවුද? මම මේ දස කුටි පුතා වරින් මම මේ උඹ ගැන මතක් කර තමයි හිටියේ. මන් දන්නවා කොයි කවුරු හිටියත් අපච්චිට මාව නිතරම මතක් කරවෙයි කියලා. උඹව විතරක් නෙමෙයි උඹලගේ මුළු හත්මුතු පරම්පරාව මතක් කර හිටියේ. මේ අරමුකෝ කොහෙද බන් නිලලොණත් ජනාධිපති ඉන්නේ? මාත් හොයනවා අපච්චි. තාම හොයාගන්න බැරි වුණානේ. අවුෙච්ච ගමන් කුදලගෙන එන්නම්. මෙච්චර නඩ දක්කන් ආපු මට ඕකම කජ්ජත්ද? මොකෝ මේ හදිස්සියේ? අදත් නඩයක් දක්කන් ආවා. පෙන්නල වන්දලා ෆොටෝ ටිකක් අල්ලගෙන යන්නේ. මේ නඩ එක්කන් ආවට කමන්නේ. ඔය වැඳලා යන ගමන් බුදුන් දැක්ක දෙයියෝ දැක්ක වගේ දේවල් කියන්න එපයි කියලා කියහන්. අරමුකෝ. බුදුන් දැක්ක කිව්වා හොඳයිනේ. මොන හොඳක්ද බං? බුදුන් දකින්න ගිහිගේ යත්තරින්න එපයි. ඇයි ඉතින් ඔය ගියක් අත්හැරලානේ ආවේ? උඹ මගුලක් කියනවා. අන්න උපාසකම්මල තෙල් මල් හඳුන් කූරු අරගෙන ඉන්න හදනවලු බුදුන් වඳින්න. ආපුදෙන් අම්බේ කොහමද මම මාස ගානක් සැලසුම් කළා ගෙවල් ගානේ ගිහිල්ලා සාකච්ඡා කරලා අරන් දීපු ආරම්භය පළදාවේ ඉන්නේ නිකන් බෝම්බයක් ගැහුවා වගේ. මට තේරෙන්නේ උඹලා මේ මොකද්ද කරන්න හදන්නේ කියලා. අපිට තේරෙන්නේ නැහැ මොනවද කරන්න ඕනේ කියලා. නමුත් මේ මතුවෙලා එන සීතලයේ උණුසුම මකා ගන්න මොනවා හරි ගොම්පාට් ටිකක් පෙන්වන්න එපා. ඉතින් බා මාවම පෙන්න ඉන්නේ ඊට වැඩිය හොඳ නැද්ද? තොරණක් ගහලා පෙන්නුවා. තොරණක් ගහන්න ඉන්නේ සාටක පදනම යටතේ. මොකද්ද ජාතකේ? ජාතකේ ඉතින් අපේම ජාතකේ තමයි. එතකොට දැන් කවුද ඔය තොරණේ කවි කියන්නේ? වෙන කවුද? මම්ම තමයි. එහෙමයි. මන් දන්නවා උඹ දස්සයක්. එහෙමනම් පාළුව මැකෙන්නත් එක්ක කියහන්කො බලන්න ඔය තොරණේ කවියක්. ඌවේ ඉපදුණු මට දුර පේනවා ඈතට තොරණේ විස්තර කියන්න දෙනවද මට අවසර සීතලේ උණුසුම දැනි සහලෝලා උණ ගනි සීතලේ උණුසුම දැනි. ප්‍රථම වර්ෂ සාතක පදනම යටතේ ප්‍රදර්ශනය කරන මා තුරන් රාජ්‍ය නරබා තුන් සිත පාදා ගන්න. බුදු සරණයි. බුදුන් දැක්ක වගේ හිතට සැනසීමක් දැනෙනවා වැඳලා බැහැපු ඒ නංගිට ඔල මොල මල පුදනවා 30 සමාවෙන්න දස කුටි ජාතකේ පෙන්නයි යට සාටකේ දස කුටි ජාතකේ පෙන්නයි යට සාටකේ බුදු සරණයි.